උදෑසනක් වේවා. බලමු අද අපි ලස්සන රචනා මාතෘකාවක් ගැන අපි සාකච්ඡා කරන්න යන්නේ. ඉතින් මේ රචනා මාතෘකාව මොකද්ද? එනදු ඌර් කියලා කියන්නේ මගේ ගම. එහෙනම් අපි කොහොමද මේ තමාගේ ගම ගැන සරලව වාක්‍ය කිහිපයක් ලියන්න කියලා බලමු. එහෙනම් පළවෙනි වාක්‍යය හැටියට අපි ගන්න පුළුවන්. එනදු ඌර් නීර් කොළුඹු මගේ ගම මීගමුව. දෙමළෙන් කියන අපි මීගමුවට නීර් කොළුඹු කියලා. මතක ඇති කොළුඹු කියන්නේ කොළඹට. මෙතන නීර් කොළුඹු කියන්නේ අපි මීගමුවට කියන වචනය දෙමළෙන්. ඊළඟට අදු ගම්පහ මාවටத்தில் அமைந்துள்ளது. අදු ගම්පහ මාවටத்தில் அமைந்துள்ளது. පුතේ අපි මීගමුව පිටා තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කේ නේද? එහෙනම් මෙතන මාවට්ටම් කියලා කියන්නේ අපි දිස්ත්‍රික්කයට. මාහානම් කියලා කියනවා පළාතට. ඒතර බලන්න අදු ගම්පහ මාවටத்தில் அமைந்துள்ளது. එය ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. ඊළඟට අපිට කියන්න පුළුවන් එනදු ඌර් මිகவும் අලහානදු. එනදු ඌර් මිகவும் අලහානදු. මගේ ගම ඉතා අලංකාරය. ඒ වගේම අපි කවුරුත් දන්නවා මීගම කියන්නේ සංචාරක ක්ෂේත්‍රයට ඉතා වැදගත් නේද? නගරයක් කියලා. ඉතින් ඒ වාක්‍ය මම සඳහන් කරලා තියෙනවා. சுற்றுலா துறையில் முக்கியம் பெற்ற ஒரு நகரம் ஆகும்.